අද අපි ජීවත් වෙන්නේ අපේ ජීවිතයේ හැම දෙයක්ම අතේ තියෙන ෆෝන් එකට ගුණ කරගත්තු කාලයක. වැඩට යන්න කලින් බලන්න ඕනේ ෆෝන් එක, නිදා ගන්න කලින් බලන්න ඕනේ ෆෝන් එක. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා නිින්දට යනකොට තමන්ගේ ෆෝන් එක කොට්ටේ යටින් හෝ ඇඳ අසලම තියාගෙන නිදා ගන්න. ඔබ හිතනවා ඇති මේක බොහොම සාමාන්‍ය පුරුද්දක් කියලා. හැබැයි අද නෝවාවර්ස් තුලින් අපි ඔබට හෙළි කරන විද්‍යාත්මක කරුණු ටික දැනගත්තොත් ඔබ අද රෑ නිින්දට යන්න කලින් අනිවාර්යෙන්ම ඒ පුරුද්ද වෙනස් කරනවා. ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වය, නිින්දේ ගුණාත්මක භාවය සහ ඔබේ රහසිගත සෞඛ්‍ය ගැටලු රැසකට හේතුව ඔබේ කොට්ටේ අසලම නිදා ගන්නා මේ කුඩා උපංගේ විය හැකියි. අපේ සිරුර තුල තියෙනවා මෙලටනින් කියලා හෝමෝනයක්. සරලවම කිව්වොත් මේක තමයි අපේ සිරුරේ නිින්ද පාලනය කරන ඔරලෝසුව. රෑ දවල් වෙනස හඳුනාගෙන සිරුර නිින්දට සූදානම් කරන්නේ මේ හෝමෝනයයි. ඔබ අඳුරු කාමරයක නිදා ගන්නා විට ඔබේ මොළය ස්වභාවිකවම මෙලටනින් නිෂ්පාදනය කරනවා. හැබැයි ඔබේ ෆෝන් එකේ තියෙන නිල් ආලෝකය, එහෙම නැත්නම් බ්ලූ ලයිට් ඔබේ මොළයට මොකද කියන්නේ? ඒක කියන්නේ දැන් දවල්, ඒ නිසා නිදිමත වෙන්න එපා කියලා. නින්දට යාමට මිනිත්තු 30කට කලින් ෆෝන් එක භාවිත කිරීම මගින් ඔබේ මෙලටනින් නිෂ්පාදනය 150කින් පමණ අඩාල වෙනවා. නින්දේදී සිදුවන ඊටාම් වැදගත් දෙයක් තමයි මොළයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම. ග්ලිම්ෆැටික් සිස්ටම්. ඔබ නිදා ගන්නා විට ඔබේ මොළය පිරිසිදු කිරීමේ ඉන්ටර්නල් ක්ලීනිං කාර්යයක නිරත වෙනවා. ෆෝන් එකේ එන නොටිෆිකේෂන්ස් නිසා හෝ ෆෝන් එකෙන් නිකුත්වන විකිරණ නිසා ඔබේ නින්දේ ගැඹුර ඩීප් ස්ලීප් අඩු වෙනවා. ඔබට උදෑසන අවදි වූ විට හිසර දෙයක් දැනෙනවා නම් නැත්නම් ඇස්වල වෙහෙසක් දැනෙනවා නම් ඒකට ප්‍රධානම හේතුව ඔබේ නින්දේ ගැඹුරු මට්ටම REM ස්ලීප් ෆෝන් එක නිසා බිඳී යාමයි. මේ ගැන සමාජයේ විවිධ කතා තියෙනවා. ස්මාර්ට්ෆෝන් නිකුත් කරන්නේ non-ionizing radiation හෙවත් අඩු ශක්තියක් ඇති විකිරණයි. විද්‍යාත්මකව තවමත් ෆෝන් විකිරණ නිසා පිළිකා ඇතිවන බවට 100% ස්ථීර සාක්ෂි නැතත් සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සහ ස්නායු පද්ධතිය මත මේවා යම් බලපෑමක් ඇති කරන බව බොහෝ පර්යේෂණ වලින් තහවුරු වෙනවා. ඔබේ කොට්ටය අසලම ෆෝන් එක තබාගෙන නිදා ගැනීමෙන් අඛණ්ඩව ඔබේ හිසට ආසන්නයෙන් විකිරණ තරංග ගමන් කරනවා. මෙය ඔබේ මොළයේ බයෝරිදම් එකට බාධාවක්. පර්යේෂණ වලින් හෙළි වී ඇති පරිදි නින්දේදී ෆෝන් එක Tamanගෙන් අවම වශයෙන් මීටර් 1ක්වත් දුරින් තැබීම ඊටම ආරක්ෂිතයි. ඔබ නින්දට යන්න කලින් ෆෝන් එකේ බලන්නේ මොනවද? ප්‍රවෘත්ති? අනිත් අයගේ පෝස්ට්? මේ හැම එකකම තියෙන්නේ ඔබේ මොළේ කුල්මත් කරන ස්ටිමියුලේටිං දේවල්. ඔබ නිදා ගන්න කලින් කලබලකාරී වීඩියෝවක් බැලුවොත් ඔබේ හදවතේ ගැස්ම heart rate ඉහළ යනවා. ෆෝන් එක ළඟ තියාගෙන නිදා ගන්නා විට යම් නොටිෆිකේෂන් එකක් ආවොත් ඔබේ අවධානය ඉබේම ඒ දෙසට යනවා. ඔබේ සිරුර ආරක්ෂක අවස්ථාවක ඇලර්ට් මෝඩ් එකේ තබා ගැනීම නිසා ඔබේ මානසික සුවතාවය දවසින් දවස අඩු වී ඔබට නොදැනීම මානසික ආතතිය ඇති වෙනවා. ඔබට සෞඛ්‍ය සම්පන්න නින්දක උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට නම් ඔබ හුදෙක් ෆෝන් එක දුරින් තැබීම පමණක් නොවේ, ඔබගේ ජීවන රටාවේද යම් වෙනස්කම් සිදු කළ යුතුයි. දුරස්ථ භාවය, ෆිසිකල් ඩිස්ටන්ස්. නින්දට යාමට පෙර ෆෝන් එක කාමරයෙන් පිටත තැබීම වඩාත් සුදුසුයි. ඔබ එය ඇලාම් එක සඳහා භාවිතා කරන්නේ නම් ඇඳෙන් මීටර් 1.5ක් අඩි 5ක් දුරින් තබන්න. මේ ඔබව අනිවාර්යෙන්ම ඇඳෙන් නැගිටවන අතර එමගින් ඔබේ මොළය අවදිවීමේ ක්‍රියාවලියට ඉක්මනින් හුරු වේ. නිල් ආලෝකය අවම කිරීම, ඩිජිටල් ඩිමිං. සවස කාලයේ ෆෝන් එක භාවිතා කිරීම අත්‍යවශ්‍ය නම් බ්ලූ ලයිට් ෆිල්ටර්, නයිට් මෝඩ් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන්න. නමුත් ඊටත් වඩා වැදගත් වන්නේ තිරේ දීප්තිය, බ්‍රයිට්නස් අවම මට්ටමට ගෙනීමයි. නින්දට පෙර අනිවාර්ය විවේකය, ඩිජිටල් සන්සෙට්. නින්දට යාමට මිනිත්තු 30කට පෙර ෆෝන් එක ඩිජිටල් සන්සෙට් එකකට ලක් කරන්න.
මේ කාලය තුල ෆෝන් එකේ ඇති නිල් ආලෝකයෙන් මිදී පොතක් කියවීම හෝ භාවනාවක යෙදීම මගින් මොළය සංසුන් කර නින්දට සූදානම් කරන්න. ගුවන් යාන ප්‍රකාරය එයාප්ලේන් මෝඩ් හෝ do not disturb. රාත්‍රී කාලයේදී විකිරණ විමෝචනය සහ අනවශ්‍ය නොටිෆිකේෂන් මගින් වන බාධා වැළැක්වීමට ඔබේ ෆෝන් එක එයාප්ලේන් මෝඩ් වෙත හෝ do not disturb වෙත මාරු කරන්න. සම්පූර්ණ අඳුර total darkness environment. ඔබේ නිදන කාමරය සම්පූර්ණයෙන්ම අඳුරු කර තබන්න. කුඩා ආලෝක බිඳක් හෝ ඔබේ ඇස්වලට වැටීමෙන් මෙලටොනින් නිෂ්පාදනය අඩාල විය හැක. අමතරව මොළයේ උෂ්ණත්වය පාලනය කිරීම cooling down. නින්දට යාමට පෙර මදක් සිසිල් වූ කාමරයක සිටීම හෝ කාමරයේ වාතාශ්‍රය පවත්වා ගැනීම මගින් නින්දේ ගැඹුරු මට්ටම deep sleep වඩාත් පහසුවෙන් ළඟා කරගත හැක. අද බොහෝ දෙමෝපියන් තම දරුවන්ගේ අතට රාත්‍රියේ ෆෝන් එක ලබා දෙනවා. දරුවන්ගේ හිස් කබල වැඩිහිටියන්ට වඩා සිහින් බැවින් විකිරණ මගින් දරුවාගේ මොළයට වන බලපෑම වැඩි විය හැක. නින්දට යාමට පෙර දරුවන්ව තිර කාලයෙන් ස්ක්‍රීන් ටයිම්ෙන් ඉවත් කිරීම ඔවුන්ගේ මානසික සහ බුද්ධිමය වර්ධනයට අතිශයින්ම වැදගත් වේ. ඔබ අද සිට ෆෝන් එක ඇඳෙන් ඈතින් තබා නිදාගන්නා නිසා හෙට උදෑසන අවදි වූ වහම ෆෝන් එකේ නොටිෆිකේෂන් පරීක්ෂා කිරීමෙන් වළකින්න. අවදි වූ පසු අවම වශයෙන් විනාඩි 15ක්වත් ෆෝන් එක නොබලා ස්වභාවික ආලෝකය netවලට වැටෙන්නට ඉඩ හැරීමෙන් ඔබේ දවස ප්‍රබෝධමත්ව ආරම්භ කිරීමට හැකිවේ. මිතුරනි, ඔබේ ෆෝන් එක කියන්නේ ඊටමත් දියුණු මෙවලමක්. හැබැයි එය ඔබේ සෞඛ්‍යයට බාධාවක් කරගන්න එපා. අද රෑ සිට මේ දේ අත්හදා බලන්න. ෆෝන් එක ඔබේ ඇඳෙන් මීටර් කිහිපයක් ඈතින් තබා නිදාගන්න. උදෑසන අවදි වන විට ඔබටම දැනේවි ඔබේ මානසික පැහැදිලිකම සහ ශක්තිය කෙතරම් වැඩිද කියලා. ඔබත් අදටත් ෆෝන් එක කොට්ටේ යට තියාගෙන නිදාගන්න කෙනෙක්ද? මේ වීඩියෝ එක බැලුවට පස්සේ අද ඔබ කරන්නේ කුමක්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වැදගත් තොරතුර ඔබේ මිතුරන්ටත් ෂෙයා කරන්න. විද්‍යාත්මක රහස් දැනගන්න නොආව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට නිරෝගී හෙටක්.